ආයුබෝවන් මම රුක්ෂන් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අස්වැසුම ගැන දන්න වැදගත් පණිවිඩයක්. අස්වැසුම දෙවනි අදියර යටතේ සමහර ප්‍රතිලාභින්ට ඇප්ලිකේෂන් ප්‍රොසෙසිං කියන ස්ටේටස් යටතේ ගෙවීම නතර කරලා තිබෙනවා. මේකට ප්‍රධාන හේතු වන්නේ කාරණාව දෙකක්. ඒ කාරණාව මම පැහැදිලිවම කියලා දෙන්නම්. ඇයි එම ප්‍රතිලාභින්ට ගෙවීම නතර කරලා තියන්නේ කියලා. ඊට කලින් මගේ අස්වැසුම ගැන වැදගත් වීඩියෝස් ටික ඕගොල්ලන්ට ශනිකව බලාගන්න මගේ YouTube channel එක මේ වීඩියෝ එක බලන ගමන් subscribe කරන්න, ඒ වගේම ඒ bell button එක click කරලා all notification එක enable කරලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් අස්වැසුම පුවත් ඕගොල්ලන්ට ඉතාමත් ඉක්මනින් නරඹන්න පුළුවන්. යමු අපි දැන් වීඩියෝ එකට. මුලින්ම අපි Google එකට ගිහිල්ලා මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා වගේ ඕගොල්ලන්ගේ අස්වැසුම් ගෙවීම චෙක් කරගන්න https // iwm.wb.gov.lk/housE/search මේ ලින්ක් එක ටයිප් කරලා ඕගොල්ලන්ට අස්වැසුම් ගෙවීම චෙක් කරගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකේ මේක මම ඕගොල්ලන්ට කියලා දුන්නා. මේ ලින්ක් එක ඕනේ නම් මගේ මේ වීඩියෝ එක බලනකොටම ඕගොල්ලන්ට ඉස්සරහාම කැලේ තියෙනවා මේ මගේ වීඩියෝ ලින්ක් එක. මේ ලින්ක් එක හරහා අපි යනකොට අපිට ඕගොල්ලෝගේ NIC නම්බරේ හරි නැත්නම් QR අංකය හරි මෙතනින් ඇතුළත් කරලා ඕගොල්ලන්ට පරීක්ෂා කරගන්න පුළුවන්. මම මෙතනින් එක QR අංකයක් ඇතුළත් කරලා ඕගොල්ලන්ට සාම්පල් විදියට පෙන්නන්නම් කොහොමද මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙසිං කියලා එන්නේ කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝගේ QR අංකේ හරි නැත්නම් ඩෙන්ටිටි අංකය හරි ඇතුළත් කරාට පස්සේ ඕගොල්ලෝ සර්ච් රෙජිස්ට්‍රි දෙන්න. සර්ච් රෙජිස්ට්‍රි දීලා මුලින්ම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ මූලික තොරතුරු ටික. ඒ වගේම ඕගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන් selected category application processing කියලා. මේක තමයි වැදගත් තැන. ඒ කියන්නේ මේ application processing කියන එන්න හේතු දෙකක් තිබෙනවා. ඒ හේතු දෙක මම කියන්නම්. ඒ වගේම ඒ හේතු වලට මොනවද තීරණය? ඒ තීරණ ටික මගේ වීඩියෝ එක අන්තිමට මම කියලා දෙන්නම්. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නොවි බලන්න. ප්‍රධාන කාරණාව තියෙන්නේ මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙසිං කියන කාරණාව එන්නේ සාමාන්‍යයෙන් අයදුම්කරුවෙක්ට මෙතෙක්කල් සමීක්ෂණ කරලා නැත්නම් එයාට එන්නේ මේ වගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙසිං කියලා එන්නේ. ඒක එක කාරණාවයි. දෙවෙනි කාරණාව ගෙදරට ඇවිල්ලා සමීක්ෂණ කරලා ඒගොල්ලන්ට QR දීලා නමුත් ඒ කට්ටියටත් මේ වගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙසිං කියලා එන්නේ සාමාන්‍යයෙන් සමාජ සුබසාධක මණ්ඩලයෙන් තාමත් ඔයා අස්වැසුම් ප්‍රතිලාභ ලැබීමට සුදුසුද නැද්ද කියලා තාම
තීරණය අරන් නැහැ. ඒ නිසා තමයි මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙසින් කියලා එන්නේ. එහෙනම් අපි යන් දැන් මේකට මොකද්ද තීරණය? පළවෙනි තීරණය තාමත් ගෙදරට ඇවිල්ලා සමීක්ෂණ කරලා නැති අයදුම්කරුවන්ට ඊළඟ මාස ඇතුළත සමාජ සුබසාධක මණ්ඩලයෙන් ආයෙත් ඒ අයදුම්කරුන්ට සමීක්ෂණ කරන්න කටයුතු සලසා තිබෙනවා. දෙවෙනි තීරණය තමයි ගෙදරට පැමිණිලා QR එකක් දීලා නමුත් ඒකට ඇප්ලිකේෂන් ප්‍රොසෙසින් කියලා ඇවිල්ලා තිබ්බොත් ඒ කට්ටියට සමාජ සුබසාධක මණ්ඩලයෙන් තීරණය දෙනකම් ඒගොල්ලොන් ඉන්න ඕනේ. එම ප්‍රතිලාභීන් ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් සමහර විට සමාජ සුබසාධක මණ්ඩලයෙන් ආයෙත් මේ කට්ටියට සමීක්ෂණ කටයුතු කරනවා. සමාජ සුබසාධක මණ්ඩලයෙන් කරන කටයුතු වලට සූදානම් වෙන්න. එහෙනම් මේ වගේ වැදගත් අස්වැස්ම පුවත් ලැබීමට මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ඔයගොල්ලෝ මගේ බෙල් බටන් එක ක්ලික් කරලා all notification එක enable කරලා තියාගන්න. එහෙනම් ස්තුතියි.